උස්සද කිත්තනේ කියලා කියන්නේ ප්‍රතිසන්දිය දෙන කර්මය කරන අවස්ථාවේදී සිතේ තිබිච්ච ස්වභාවය. සමහර අය කුසල කර්මය කරනකොට රාගය හොඳට යටපත් වෙලා නැහැ. හැබැයි ද්වේෂය, මෝහය යටපත් වෙලා ඥානවන්තව කරනවා. ඒ කර්මයෙන් ප්‍රතිසන්දි ගත්තොත් ඒ ප්‍රතිසන්දි සිත භවාංග සිත කර්මය නිසා ඉපදුනේ. හැබැයි ඒ කර්මය කරනකොට ලෝභය හිතේ තිබුණ නැහැ. නමුත් හිතට ලොකුවට බලපාලා තියෙනවා. රාගය යටපත් නොවි කරලා තියෙනවා. උදාහරණයකට හිතන්නකෝ කවුරු හරි කෙරෙහි රාගය ඇති කරගත් අවස්ථාවක දානයක් දෙනවා. නැවත නැවත රාගයේ පැන නගිනවා. නමුත් අපි හිත එකඟ කරගෙන කුසල හිතෙන් දානය දෙනවා. නමුත් රාගයේ විටින් විට හට ගන්නවා. සිත මැඩිනවා. මෙන්න රාගයේ යටපත් නොවිච්ච සිතකින් ද්වේෂයේ යටපත් වුණු, මෝහයේ යටපත් වුණු සිතකින් දන් දුන්නා. ඒකෙන් කියන්නේ කුසල හිතේ ලෝභය තිබුණා කියලා. අනුසය ටිකක් ඇවිස්සিলা. මේ වගේ කුසලයකින් ප්‍රතිසන්දි ගත්තොත් මොකද වන්නේ? ප්‍රතිසන්දි හිතෙහි එක ත්‍රි හේතුකයි. මාර්ගඵල ලබන්න පවා සුදුසුයි සමහර විට. නමුත් ඒ సంతාණය බලන්න මුළු භවයේ පුරාවට මේ කර්මයනේ මේ භවාංග සිත් ඇති කරවන්නේ. ප්‍රතිසන්දි 10ක කර්මයේ අවකාශ ලැබලා තියෙන්නේ මුළු ජීවිතේ පුරාවටම. වෙන කර්මත් අවකාශ ලැබලා විපාක දෙනවා. අපිට දියුණු වෙන්නට පුළුවන්, පිරිහෙන්නටත් පුළුවන්. නමුත් ලොකු බලපෑමක් තියෙනවා මේ ප්‍රතිසන්දි 10ක කර්මයෙන්. ප්‍රතිසන්දි 10ක කර්මය ලෝභයේ වසඟයෙන් සම්පූර්ණයෙන් දුරු වෙච්ච එකක් නොවේ. ලෝභයේ සංප්‍රයුක්ත නොවුනත්. බයි ද්වේෂයේ මොහේ යටපත් වෙච්ච කර්මයක්. යටපත් කළ කර්මයක්. මොකද වන්නේ? අලුත් භවයේදී ඥානය හොඳයි. බොහොම හොඳ ඉවසීමක් තියෙනවා. කරුණා බරිතයි. හැබැයි පහසුවෙන්ම ලෝභය හට ගන්නවා. පහසුවෙන්ම ඇලෙනවා. රාගය උපදිනවා. රාගයේ මැඩින්නට අමාරුයි. මොන තවත් වෙලාවක මෝහය යටපත් කරලා රාගය යටපත් කරා. හැබැයි ටිකක් ද්වේෂයෙන් මැඩිච්ච හිත තිබුණා කුසලයේ කරනකොට. ද්වේෂය හොඳට යටපත් වෙලා තිබුණේ. හිටපු කෙනෙක් එක තරහෙන්. නැත්නම් මොකක් හරි තරහ ටික ටික තිබුණා හිතේ. හැබැයි කොහොම හරි අපි හිත ජයගෙන ඕමක වන්නට නොදී කර්මය කරනවා. උත්කෘෂ්ඨව කරා කර්මය. නමුත් ද්වේෂයේ යම් බලපෑමක් තිබුණා. සම්පූර්ණයෙන් යටපත් උනේ නැහැ ඒ ද්වේෂය. කර්මයෙන් පස්සේ කරාට පස්සේ ද්වේෂය හට ගන්නවා. අර නීවරණ වලින් සම්පූර්ණයෙන් මැඩිච්ච අවස්ථාවක් නෙවෙයි මේ කියන්නේ. යම් බලපෑමක් තියෙනවා. දැන් ඔන්න මොකද වෙන්නේ? ප්‍රතිසන්දි ගත්තම ඥානෙ ඉහළයි. නොයැලෙන පුද්ගලයෙක් ඇලීම් නෑ, අතහරින්නට පුළුවන්. හැබැයි ඉක්මනින් කිපෙනවා. මේ විදිහට පින්වත්තුනි ඒ ප්‍රතිසන්දි 10ක කර්මය කරන අවස්ථාවේ හිතේ තිබිච්ච ලෝභ, හිතට බලපාපු නැත්තම් හිතේ නැවත නැවත හටගත්ත ලෝභ, ද්වේෂ, මෝහවල බලපෑම අනුව යම් භවයක ප්‍රතිසන්දි ගත්තා නම් ඒ භවයේ චරිත ලක්ෂණ තීරණය වෙනවා. ඒකට චරිතය කියලා කියන්නේ. චරිතයේ තීරණය වෙන ප්‍රධානතම හේතුව තේරවාදයේ හැටියට ප්‍රතිසන්දි කර්මය කරපු අවස්ථාවේ තිබිච්ච අකුසලයන්ගේ බලපෑම. ඒ අනුව බැලුවම පින්වත්තුනි ත්‍රි හේතුක උත්කෘෂ්ඨ විතරක් නෙවෙයි. අපි අකුසල කර්මයෝ, අකුසල ගති ස්වභාව යටපත් කරලා අකුසලයක් පැත්ත පලාතකට එන්න දෙන්නේ නැතුව මේ කුසල් කරන්නට ඕනේ. එහෙම කරන කුසල් තමයි විශිෂ්ටම කුසල් බවට පත්වන්නේ. ඒ වගේ කුසල් වලින් ප්‍රතිසන්දි ගත්තොත් විශිෂ්ට නුවණ, නොඇලීම, නොගැටීම සහිත විශිෂ්ට ආත්ම භාව. මතක තියාගන්න මහා බෝධිසත්වවරු පවා මේකෙන් බැට කාලා කියනවා. ධර්මයේ දැක්වෙනවා ඒකාත්ම භාවයකදී මහා බෝසතාණන් වහන්සේ අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න මම් පහරන හොරෙක්. මිනී මරන්නත් ඇති. හොර නායකයෙක්. ගැටලුවක් එනවා. අනුන්ගේ කුසගින්නේදී ලය උණු වෙලා තමන්ගේ මස් කපලා දීපු බෝසතාණන් වහන්සේ. තමන්ගේ ඇස් දෙක උදුරලා අනුන්ට බලන්නට දර්ශනයට උපකාර කරපු මහා බෝධිසත්වයෝ. පිපාසයෙන් ආපු යක්ෂයන්ට, රාක්ෂයන්ට ලේ බොන්නට දීලා පරිත්‍යාග කරපු මහා බෝධිසත්වයෝ කෙසේද මේ කාටවත් කරදර නොකරපු දුගී මගී ආදී පුද්ගලයන්ගෙන් කඩා වඩා ගනිමින් මාර්ගයේ යන අයගෙන් වස්තුව පැහැරගන්නේ? මොකක්ද හේතුව?
එක කරුණක් ප්‍රතිසන්දි හිතෙහි දුර්වලත්වය. ප්‍රතිසන්දිය ලබා දීපු කර්මය කරනකොට ලෝභය, ද්වේෂයම හොඳට යටපත් උනේ නැතිනම් මොකද වෙන්නේ? ඊළඟ භවයේදී අසත්පුරුෂයෝම මුණ ගැහුනොත් ඊටාම පහසුවෙන් වැරදි පැතිවලට ඇදිලා යන්න ඉඩ වැඩි. ඒ නිසා බෝසතාණන් වහන්සේත් පාප මිත්‍ර ආශ්‍රය ආදී හේතු කරගෙන මම් පහරන හොරෙක් බවට පත් වුණා. හැබැයි සසර තිබිච්ච උපනිශ්‍රයක් තියෙනවා. ගොඩාක් පින් කරලා. ඒ නිසා මොකද උනේ? සුළු කරුණකින් තමන්ගේ වරද අවබෝධ කරගෙන ප්‍රകൃතියට පැමිණිලා ඒ සියල්ල අතහැරලා වන භාවනා කටයුතු කරලා ස්වර්ග පරායන උප්පත්ති ලැබුවා. ඒ නිසා පින්වත්නි මහා බෝධිසත්වවරු පවා බෝධිසත්වයන්ගේ ජීවිතවල පවා ඊටාම පැහැදිලි වෙනස්කම් සිද්ධ වෙන්නට හේතු වෙනවා මේ ප්‍රතිසන්දි දායක කර්මයේ බලපෑම. මේක ඇහෙනකොට හිතට එන්නට ඕනේ චකිතයක්. හිතට එන්නට ඕනේ සංවේගයක්. සමහරවිට බය එන්නට පුළුවන්. මේ තමයි සසර හැටි. මේ සියල්ලටම ලොකු බලපෑමක් තියෙන භවාංග හිතෙන්. මේ සියල්ලට ලොකු බලපෑමක් තියෙන්නේ ප්‍රතිසන්දි දායක කර්මයෙන්. කර්මය කලේ කවුද? අපිමනේ සම්මුති වශයෙන්. අපිමනේ කෙලෙස් යටපත් නොකර කර්ම කරන්නේ. අපිමනේ ඕමක වෙන්න කර්ම කරන්නේ. අපිමනේ අකුසල කර්ම කරන්නේ. වගකීම තමන්ට. එහෙනම් සසර තමන්ගේ ජීවිත වල ස්වභාවය සකස් කරගන්නේ තමන්මයි. යා දිසං වපතේ බීජං තා දිසං හරතේ ඵලං කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං. යම් විදිහකට යම් බීජයක් වැපරුවොත් ඒ බඳුම ඵලයක් තමයි ලබන්නේ. යා දිසං වපතේ බීජං. යම් බඳු බීජයක් වපුරයිද තා දිසං හරතේ ඵලං. ඒ බඳු අස්වැන්නක්, ඒට සරිලන අස්වැන්නක් තමයි අරන් යන්නේ. ඒ නිසා අපි නොසලකිල්ලෙන් කර්ම කළොත්, අපි අනවශ්‍ය සැලකිල්ලක් නැතුව අවධානයේ නොදී කර්ම කළොත්, කුසල කර්ම වලට වැඩි වගකීමක් ගන්න නැතුව කරොත්, ඒ කර්ම වලින් ප්‍රතිසන්දි ගත්තොත් තමන්ටමයි ප්‍රශ්නේ. තමන්ගේ දැන් හිතන්නකෝ රාග ද්වේෂය පාලනය කරගන්න අමාරු ජීවිතයක් ලැබුවා කියලා. මොන කරදරයක්ද? ජීවිත කාලයම ඉතින් අමාරුයි මේකෙන් ගොඩ එන්නේ. ඒක තමයි ඇති. මොකද ඒ කර්මය මරණය දක්වාම වැඩ කරනවා. ප්‍රතිසන්දි කර්මය ලේසි නැහැ. චරිතය වෙනස් කරන. ඒක කියන්නේ චරිතයක් වෙනස් කරන්න ලේසි නැහැ කියලා. යම් යම් වෙනස්කම් කරන්න පුළුවන්. නමුත් ඒ චරිතයේ ජීවිතේ පුරාවටම හරියට ඉම්ප්‍රින්ට් එකක් වගේ පවතිනවා. ලොකු වීරියකින් ද්වේෂය යටපත් කරලා එන්නට පුළුවන්. ඒ නිසා අපි කරුණු දෙකක් මේකෙන් තේරුම් ගන්න. කරනකොට කුසල කර්ම හොඳට කරන්න. අවධානයෙන් කරන්න. ගැඹුරින් කරන්න. ඒ වගේම සසරදී අපිට අඩුපාඩු වෙන්නට පුළුවන්නේ. ඒ නිසා දුර්වල උප්පත්ති ලබන්න පුළුවන්. ඒක වළක්වන්නට බෑ 100%ක්. බෝසතාණන් වහන්සේට උපකාර වුණේ සසර උපනිශ්‍රේ ලොකුවටම. ඒ නිසා හැම මොහොතේම කුසල උපනිශ්‍රේ වර්ධනය කරගන්න. හැම චිත්තෝත්පාදයක්ම කුසල් වෙන්නට වග බලා ගන්න. එහෙම කරොත් මේ උපනිශ්‍රේ ශක්තිය මහා ගංගාවක්සේ අපේ චිත්ත සංතානයට බලපාලා දුර්වල උප්පත්ති ලැබුවත්, සතර අපායට වැටුණත් මහා බෝසතාණන් වහන්සේට සේ ඒ උපනිශ්‍රේ හේතු කරගෙන ඒ දුර්වලතා මැඩගෙන යම් දුරක් යන්නට පුළුවන්. සීමා සහිතයි. ඒක හොඳට මතක තියාගන්නට ඕනේ. මොන භවාංගයේ ලැබුණත් සීමා සහිතයිනේ. සම්මා සම්බුදුවරයෙක්ගේ අවසානාත්ම භාවයේ භවාංග හිත විතරයි ඥානයේ කෙලවරට යන්නට සමර්ථ. පසේ බුදුවරයෙක්ගේ අවසානාත්ම භාවයේ භවාංගයටත් ඒ තරම් ප්‍රභාස්වර භාවයක් නැහැ. ඒ නිසා ඒ සීමා සහිත බව තියෙනවා. ඒ සීමා සහිත භවයේ උනත් ඉදිරියට යන්නට පුළුවන් වෙනවා. කුසල උපනිශ්‍රේ ලොකුවට තිබුණා. ඊළඟට විශේෂයෙන් ප්‍රාර්ථනා කරන්න කල්යාණ මිත්‍ර ඇසුර. ඒක ඉතාම වැදගත්. අපේ දුර්වල උප්පත්තියක් තිබුණත් කල්යාණ මිත්‍රයාට පුළුවන් අපිව නගා සිටවන්න. කල්යාණ මිත්‍රයා තරම් බාහිර අංගයක් කොට තමන්ගේ සිත හැර යෝනිසෝ මනසිකාරයේ පැත්තකට තිබ්බම
කල්යාණ මිත්‍රයා තරම් උපකාර වෙන කෙනෙක් අපිට නැති තරම්. ඒ නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රය නිතර ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සම්මා දිට්ඨිය හොඳින් හිතේ දියුණු කරගන්න. සසරදී අපි හැමෝම මිත්‍යා දෘෂ්ටිය වලට වැටෙන එක වළක්වන්න අමාරුයි. ඒකත් කියන්න එපයි. ඒක ස්වභාවයක්. මහා බෝසතාණන් වහන්සේත් වැටිලා තියෙනවා අපි ගැන කවර කතාවද. නමුත් සම්මා දිට්ඨිය හොඳට ගැඹුරින් විමසලා තිබුණොත්, ප්‍රගුණ කරලා තිබුණොත්, මිත්‍යා දෘෂ්ටි එක්ක සංසන්දනය කරලා සම්මා දිට්ඨිය පිහිටලා තිබුණොත් සසරදී මිත්‍යා දෘෂ්ටියකට වැටුණත් ඒවායේ අඩුපාඩු වැටහිලා ඉක්මනින්ම එයින් ගොඩ ඇවිල්ලා සම්මා දිට්ඨියෙහි නැවත පිහිටන්නට පුළුවන්. සම්මා දිට්ඨිය ප්‍රාර්ථනා කරමින් කුසල් කරන්න. ඊට වඩා වැදගත් කම්මා දිට්ඨිය දියුණු කරන්න, දිට්ඨුජු කර්මය සිද්ධ කරන්න. දිට්ඨුජු කර්මය කරනකොට ධර්මයේ ගැඹුරට යන්න, විමසන්න, ප්‍රශ්න කරන්න, ධර්මයේ අධ්‍යයනය කරන්න. සම්මා දිට්ඨිය වැඩෙන්නේ පින්වතුනි ධර්මයේ ඉගෙනීමෙන්, ධර්මයේ අධ්‍යයනයෙන්. ඒක ස්ථාවර වෙනවා සුතමේ ඥානෙ යන්න බැරි උඩවලට යන්න පුළුවන් වෙනවා භාවනාමය ඥානෙ. ඒ ප්‍රධානම එක ඉගෙනීම. සුතමේ ඥානය. ඒක මත භාවනා ඥානෙ දියුණු කරන්නට ඕනේ. ඒ නිසා සම්මා දිට්ඨිය දියුණු කරන්න. කල්යාණ මිත්‍ර ආශ්‍රය නැවත නැවත කුසල් කරලා ප්‍රාර්ථනා කරන හැම කුසලයක්ම ත්‍රි හේතුක උත්කෘෂ්ඨ වෙන්න සිද්ධ කරන්න. ඒ වගේම නිතරම කුසල හිතින් ඉඳලා කුසල උපනිෂ්ඨයක් තමන්ගේ సంతානයේ ඇති කරගන්න. එතකොට බොහෝ සෙයින් උසස් භවාංග සසරදී ලබන්නට පුළුවන්. යම් හේකින් දුර්වල භවාංගයක් ලැබුණත් කුසල උපනිෂ්ඨේ නිසා, කල්යාණ මිත්‍ර ඇසුර නිසා, සම්මා දිට්ඨිය ඍජු කරපු නිසා ඉක්මනින්ම කටයුතු හරිගස්සාගෙන උසස් ආත්ම භාවවලට පත්වන්නට හැකියාව ලැබෙනවා. මෙහෙම ක්‍රමානුකූලව ඉදිරියට ගිහිල්ලා අවසානයේදී නිර්වාණ ධාතුව අවබෝධ කිරීමට තරම් සියුම් වූ භවාංග චිත්තයක් ඇතිව උප්පත්තිය ලැබුව දවසට අපිට පුළුවන් වෙනවා මේ භයංකාර සසරෙන් එතරව කෙලෙස් ධර්ම දුරුකොට සදහටම නිදහස් වී නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගෙන දුකෙන් මිදෙන්නට. ඉතින් ඒ සඳහා සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.